එතකොට ඇයි අපි මොනවද පාවිච්චි කරන logic gates? හරි. ඔව් logic gate පාවිච්චි කරන පළවෙනි හේතුව තමයි හරිද? තාර්කික ඒ කියන්නේ ඩිජිටල් පරිපථවල තාර්කික තීරණ ගැනීම සඳහා. හරිද? To perform logical decision in logic මොනවද? ඩිජිටල් සර්කිට්ස්. ඒ කියන්නේ මොකද්ද? දැන් හිතන්න මොකක් හරි සරල උදාහරණයක් මම කියන්නේ. හරිද? දැන් ස්විච් දෙකක් තියෙනවා. ස්විච් දෙකක් තියෙනවා. ඒ ස්විච් දෙකම ඔන්නම් විතරක් ස්විච් දෙකකුයි බල්බ් එකකුයි තියෙනවා. හරිද? ඒතර මේ බල්බ් එක පත් වෙන්න ඕනේ අර ස්විච් දෙකම ඔන්නම් විතරක්. අන්න ඒක චෙක් කරලා බලලා හරි අන්න තීරණය ගන්න. හරි. දැන් අර බල්බ් එක පත් වෙන්න ඕනේ අර ස්විච් දෙකම ඔන්නම් විතරක්. හරිද? අන්න එතන තීරණයක් ගන්නවා ස්විච් දෙකම විතරක් ඕන්නම් අන්න හරි. අන්න ස්විච් දෙකම විතරක් ඕන්නම් බල්බ් එක පත් වෙනවා. පත්තු කරනවා. හරි. ඒ වගේ. හරි. හරි ඉස්සර තේරෙයි ඈ. හරි. මම තව කරගෙන යන්නම්. හරි පරිපත තුල තීරණ ගැනීම. හරි. ඊළඟ දෙවෙනි එක අය ලියන්න. හරි. ඩිජිටල් පද්ධති හදා ගැනීමට ඩිජිටල් පද්ධති සෑදීමට ඒ ඩිජිටල් සර්කිට්ස්. ඒ යටතේ දාගන්න ඇඩර්ස්. හරිද? ඇඩර්ස්. ඇඩර්ස්. ඒ කියන්නේ මේ මෙන්න මේ ඇඩර්ස් කියනවා පාවිච්චි කරන්නේ සංඛ්‍යා එකතු කිරීමට. හරි. එකතු කිරීමට. කළු පාටෙන් ලියලා තියෙන මුකුල් ලියවන්න එපා දැන්ම. අය සබ්ට්‍රැක්ටර්ස්. සංඛ්‍යා අඩු කිරීමට. හරිද? හරි. ඩිජිටල් සර්කිට් වල සංඛ්‍යා එකතු කරන්න අඩු කරන්න එතකොට මෙන්න මේ ලොජික් ගේට්ස් භාවිතා වෙනවා සෙට් මේකේ. හරි. හරි. ආයෙ ලියන්න. ඉලෙක්ට්‍රොනික උපකරණ පාලනය කිරීමට. To control electronic devices.
හරි. ඒතකොට ඉන්ට්‍රොඩක්ෂන් එක ওই විදිහට ඇති. හරි. දැන් යාවේ ප්‍රධාන වැඩ ටිකට. හරි ලොජික් ගේට් එකක් ගත්තා. ලොජික් ගේට් ගත්තාම හරිද? ලොජික් ගේට්ස් ඉස්සරහ දාගන්න බේසික් ලොජික් ගේට්ස් කියලා මාතෘකාව. මූලික තාර්කික ద్వාර. බේසික් ලොජික් ගේට්ස්. බේසික් ලොජික් ගේට්ස් මූලික තාර්කික ద్వාර. හරි. බේසික් ලොජික් ගේට්ස් ඉත් මේ හරි තුනක් තියෙනවා. එක තමයි not gate එක. not gate එක. හරිද? අනිත් එක තමයි and gate එක. හරිද? ලියා ගන්න එපා. හරි and gate එක. අනිත් එක තමයි o gate එක. o gate එක. හරි. දැන් බලමු මෙන්න මේ තුන perform කරන්නේ කොහොමද කියලා. හරි. not gate එකට ඩයග්‍රෑම් එකක් තියෙනවා. මෙන්න මේ විදිහේ ඩයග්‍රෑම් එකක් තමයි තියෙන්නේ. හරිද? අන්න. මෙන්න මේක තමයි not gate එක. හරි. and gate එක and gate එකට මේ වගේ ඩයග්‍රෑම් එකක් තමයි තියෙන්නේ. හරි. පිළිවෙල ගනිමු. මෙහෙම ආවා. ලස්සන්ට රවුම් භාගයක් ආවා. මේ ඉන්පුට්ස්. හරි. අය ඕ ගේට් එක. මෙහෙම ආවා. මෙහෙම ආවා. හරි. 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 එක්ස්ප්‍රෙෂන් එකයි ටේබල් එකයි තියෙනවා. හරි. හරි. ට්‍රුත් ටේබල් එක කියන්නේ මේ වගේ එකක්. හරි. අපි දැන් බලමු මේ මෙන්න මේ not gate එක perform කරන විදිය. හරි. not gate එක perform කරන්නේ කොහොමද කියලා. හරි. හරි. එතකොට මේ set මේ not gate එකට මේ මොනවද මේ input. හරිද? not gate එකේ මේ මොනවද input. මේ පැත්ත input. මේ පැත්ත output. output. not gate එකට අපි හරි ඉන්පුට් එකක් විදිහට බිඳුව දීපුවාම හරි අවුට්පුට් එක විදිහට එක තමයි අපිට හම්බෙන්නේ. හරිද? ඒ කියන්නේ not gate එක මොකද්ද වෙන්නේ? දෙන අවුට්පුට් එකට විරුද්ධ දැන්. ඩිජිටල් සර්කිට් වල සිග්මේ එහෙම නැත්නම් ගිම්හාන පාවිච්චි වෙන්නේ මේ එක බිඳුව කියන භාෂාවනේ. හරිද? මැෂින් ලැන්ග්වේජ් එකනේ. හරිද? හරි බයිනරි ලැන්ග්වේජ් එක. හරිද? හරි. එතකොට ওই දෙක විතරයි තියෙන්නේ සර්කිට් එක ඇතුලේ ඔය එක බිඳුව කියන භාෂාව විතරයි වැඩ කරන්නේ. ඇත්තටම එක බිඳුව කියලා භාෂාවක් එක බිඳුව කියලා එහෙම ගන්න නෙවෙයි. ඒතර මේ එක කියන්නේ ඇත්තටම මේ සර්කිට් එකට එහෙම නැත්නම් ලොජික් ගේට් එකට මේ වෝල්ටේජ් එකක් ලැබෙනවා කියන එක. බිඳුව කියන්නේ වෝල්ටේජ් එකක් ලැබෙන්නේ නැති අවස්ථාව. නිකන් ඔන්න ඕෆ් වගේ. ඔන්න අවස්ථාව එක ඕෆ් අවස්ථාව බිඳුව. අන්න ඒ වගේ. හරි. 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 එතකොට ට්‍රුත් ටේබල් එකක් තියෙනවා ඒකත් අඳගන්න.
ලියා ගන්න එපා. මම ලියා ගන්න කියපුවම ලියා ගන්න. හරි. අපි කියමු මේ පැත්තේ ඉන්පුට් එක ට්‍රුත් ටේබල් එකේ ඉන්පුට් පැත්ත මේක. හරි. ඉන්පුට් මේ අවුට්පුට් පැත්ත. අවුට්පුට් පැත්ත. හරි. අන්න. not gate එකේ ඉන්පුට් එක බිඳුව වෙනකොට අවුට්පුට් එක එක වෙනවා. හරි. හරි. එතකොට ඉන්පුට් එක එක වෙනකොට හරි not gate එක බලන්න. හරි. ඉන්පුට් එක එක වෙනකොට අවුට්පුට් එක බිඳුව වෙනවා. හරි. ඉන්පුට් එක එක වෙනකොට අවුට්පුට් එක බිඳුව වෙනවා. හරි. හරි. එතකොට එක්ස්ප්‍රෙෂන් එක ගන්න කොහොමද? හරි. අපි කියමු හරි. A කියලා ඉන්පුට් එකක් දුන්නා. A කියලා ඉන්පුට් එකක් දුන්නා. හරි. එතකොට මේ A කියන වේරියබල් එක. අපි දන්නේ මේක එකද බිඳුවද කියන්නේ. එකද බිඳුවද කියලා. හරි. හරි. එතකොට ඒ අවුට්පුට් එක මොකද්ද වෙන්නේ? A බා වෙනවා. ආ. A බා කියන්නේ ඒ කියන්නේ ආ මේකේ තේරුම මොකද්ද? ඉන්පුට් එක A වෙනකොට අවුට්පුට් එක A බා. ඒකේ තේරුම තමයි A කියන එකේ අනිත් පැත්ත තමයි මේ A බා කියලා කියන්නේ. A කියන එකේ විරුද්ධ එක තමයි මේ A බා කියලා කියන්නේ. එහෙම නැත්නම් A ඩෑෂ්. තේරෙනවද? හරි. එතකොට A වලට අපි දන්නේ මොකක් Aද කියලා. 1.0යි කියන දෙකෙන් එකක් තමයි එන්නේ. හරි. හිතන්න A එක වුණ A බිඳුනොත් A බා කියන්නේ බිඳුවේ අනිත් පැත්ත. A බා එක වෙනවා. හරි. එතකොට A එක වුණොත් හරි. A එක වුණොත් A බා බිඳුව වෙනවා. හරි. හරි. එතකොට එක්ස්ප්‍රෙෂන් එකක් ලියනවා නම් හරිද? ආ හරි. ඉන්පුට් ඉන්පුට් එක හරි. එක්ස්ප්‍රෙෂන් එක ලියනවා මෙහෙම තමයි ලියන්නේ. ඉන්පුට් එක A කියලා ගමු. A නම් අවුට්පුට් එක A ඩෑෂ් A ඩෑෂ්. හරි. ඔය කතාව තේරුණාද? ඔය කතාව තේරුණාද? කවුද ස්ටේට්මේ? ස්ටේට්මේ තේරුණාද? එළ. හොඳයි. හරි. 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 ওই ටික දාගන්නකො. ওই ටික දාගන්නකො. ඒ කියන්නේ මේ ටික මේ මම මේ යටින් ඉරක් ගහලා තියෙන්නේ. එතෙන් යනවා විතරක් දාගන්න. ඉර ගහන්න ඕනේ නැහැ. ඉර ගහන්න එපා. තව පහලට තියෙනවා.
ඔව් රෙකෝඩින් නේ දෙන්නගෙන් මා. හරිද මේක ලියන් ඉවරද? හරි. ලියනවා නම් රයිට් හෑන්ඩ් කරන්න. හරි. ගිම්මාන ලියනවා තමයි. හරි. ඊට පස්සේ ඒකට ඉතින් අපි AND ගේට් එක දාමු ඈ. හරි. බලමු AND ගේට් එක මොකක්ද වෙන්නේ කියලා. හරි. බලමු AND ගේට් එක මොකක්ද වෙන්නේ කියලා. මේක අයින් කරමු. සිත් මේ O levels වලට මේ ICT කරාද? එහෙනම් ටක් ගාලා කරන් යන්න පුළුවන් අපිට නේ. හරි. හරි. හරි AND ගේට් එක මොකද වෙන්නේ? හරි. හරි AND ගේට් එකේ ඔන්න ඩයග්‍රෑම් එක. හරි. අපි ට්‍රුත් ටේබල් එක අඳිමු. හරි. හරි AND ගේට් එකේ ට්‍රුත් ටේබල් එක මෙන්න මේ විදිහට. හරි. අපි කියමු මේ ඉන්පුට් එක A. ඉන්පුට් දෙකක් දෙන්න පුළුවන් නේ. A B කියලා. අවුට්පුට් එක අපි කියමු F කියලා. හරි. ඔන්න මම ඕකට අදාළ ටේබල් එකක් අඳිනවා. ට්‍රුත් ටේබල් එක. හරි. හරි. ඉන්පුට් කීයක් තියනවද? ඉන්පුට් අවුට්පුට් අවුට්පුට්. ඉන්පුට් මේකේ දෙකක් තියෙනවා. A කියලා ඉන්පුට් එකක් තියෙනවා. B කියලා ඉන්පුට් එකක් තියෙනවා. අවුට්පුට් එක තියෙනවා F කියලා. හරිද? හරි. දැන් බලමු A බිඳුව වෙනවා. හරි බලන්න. A බිඳුව වෙලා B බිඳුව වෙනවා. හරි. ඒ කියන්නේ A බිඳුව වෙලා B බිඳුව වෙනවා. එතකොට මොකද? හරි. එතකොට මේ AND ගේට් එකේ ලොජික් එක දන්නවනේ. හරි. AND ගේට් එකේ අවුට්පුට් එක වෙන්න නම් ඉන්පුට් දෙකම එක වෙලා තියෙන්න ඕනේ. ලොජික් ගේට් එකේ අවුට්පුට් එක කියන්නේ මෙන්න මේ ප්‍රතිදාන එකවීමට නම් මෙන්න මේ ඉන්පුට් දෙකම එක වෙලා තියෙන්න ඕන. හරිද? දැන් මෙතන දෙකෙන් එකක්වත් එක වෙලා නැහැ. එහෙනම් අවුට්පුට් එක බිඳුවයි. හරි. අපි බලමු. හරි. හරි. A බිඳුව වෙලා හරි. A බිඳුව වෙලා B එක වුණොත්. හරි. A බිඳුව වෙලා B එක වුණොත් අවුට්පුට් එක ඒත් බිඳුවයි. ඇයි? අවුට්පුට් එක එක වෙන්න ඉන්පුට් ඔක්කොම එක වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ බලමු. හරි.
හරි. ඒ එක වෙලා B බිඳුව එනවා. ඒ එක වෙලා B බිඳුව එනවා. ඒත් අවුට්පුට් එක බිඳුව. ඇයි ඒ? අවුට්පුට් එක එක වෙන්න නම් ඉන්පුට් සියල්ල එක වෙන්න ඕනේ. හරිද? හරි. ඊළඟට ඒත් එකයි Bත් එකයි කියනවා. ඒත් එක වෙලා Bත් එක වෙනවා. එහෙනම් ඒත් එක වෙලා Bත් එක වෙනවා. එතකොට අන්න ඉන්පුට් දෙකම එක වෙලා තියෙන්නේ. හරිද? එහෙනම් අවුට්පුට් එක අනිවාර්යෙන් එක වෙනවා. හරිද? හරි. sorry එක වෙනවා. හරි. එතකොට ට්‍රූත් ටේබල් එකේ ලොජික් එක මොකද්ද? ඉන්පුට් සියල්ලම එක නම් පමණක් අවුට්පුට් එක එක වෙන්නේ. ඉන්පුට් සියල්ල, ඒ කියන්නේ ආදාන සියල්ලම එක නම් පමණක් එහෙම නැත්නම් සත්‍ය වේ නම් ප්‍රතිදානය එක වේ. එහෙම නැත්නම් ප්‍රතිදානය සත්‍ය වේ. ඒතර එක්ස්ප්‍රෙෂන් එක කොහොමද ලියන්නේ මේකට? මේක ඉන්පුට්ස් මොනවද? ඉන්පුට් A, B නේ. එහෙනම් අවුට්පුට් එක වෙන්නේ ළමයි. ආ A B දෙකනේ. A.B. හරිද? හරි. හරි ඔකක් දාගන්න. ඊළඟ පාඩේට එන්න කලින් A.B. ඒක මෙතනක් දාගන්න ඕන. ආ F සමානයි A.B. හරි. දාගෙන ඉවරනම් කියන සිද්මි. ගිම්මාන හරිද? හරිනේ. හරි. දැන් ඕ ගේට් එකට යන්න. ඕ ගේට් එක. ඕ ගේට් එක. හරිද? ඕ ගේට් එකේ ඩයග්‍රෑම් එක මොකද්ද? ඕ ගේට් එකේ ඩයග්‍රෑම් එක මෙහෙම එකක්. හරි. හරි. මම කියනවා මේකෙන් තමයි මම දෙනවා AB කියලා ඉන්පුට්. හරිද? A A ඉන්පුට් එකයි B ඉන්පුට් එකයි. ඒතකොට අවුට්පුට් එක F කියලා ප්‍රතිදානයක් එනවා. හරි. හරි. ඒක ට්‍රුත් ටේබල් එක බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ඉන්පුට් තියෙනවා. ඉන්පුට් හරි. ඉන්පුට් තියෙනවා අවුට්පුට් තියෙනවා. ඉන්පුට් එකේ ඉන්පුට් පැත්තේ A and B එකතු වෙනවා. හරි. A තියෙනවා B තියෙන අවුට් පැත්තේ F තියෙනවා. හරි. හරි.
හරි. දැන් බලමු. හරි. A බිංදුව වෙලා B බිංදුව වෙනවා. A බිංදුව වෙනවා B බිංදුව වෙනවා. හරි. දැන් මතක තියාගන්න O ගේට් එකේ. හරිද? O ගේට් එකේ ලොජික් එක තමයි ආදාන ආදාන එකක් හරි එක නම් අවුට්පුට් එක එක වෙනවා. ඒ කියන්නේ ඉන්පුට් එකක් හරි එක වෙලා තියෙනවා නම් අවුට්පුට් එක එක වෙනවා. හරිද? දැන් A බිංදුව B බිංදුවයි. දෙකෙන් එකක්වත් එක වෙලා නැහැ. එහෙනම් අවුට්පුට් එක බිංදුවයි. හරිද? මං කියනවා දැන් හරි. A බිංදුව වෙලා B එක වෙනවා. ඒ කියන්නේ A බිංදුව වෙලා B එක වෙනවා. ආ ඉන්පුට් එකක් හරි එකයි නේද? එහෙනම් අවුට්පුට් එක එකයි. හරි. ඒ වගේම අ, A එක වෙලා B බිංදුව වෙනවා. A එක වෙලා B බිංදුව වෙනවා. අවුට්පුට් එක එකයි. ඇයි? ඉන්පුට් එකක් හරි එක වෙලා තියෙනවා. හරි. හරි. ඊට පස්සේ Aත් එකයි Bත් එකයි. එහෙනම් දෙකම එක වෙලා තියෙද්දි මේකේ අවුට්පුට් එක එක වෙනවා. ඒ කියන්නේ ඉන්පුට් සියල්ලම එක වෙලා තියෙන අවස්ථාවෙත් ඉන්පුට් සියල්ලම එක වෙලා තියෙන අවස්ථාවෙත් අවුට්පුට් එක එක වෙනවා. හරි. එතකොට එක්ස්ප්‍රෙෂන් එක කොහොමද? හරි. ඉන්පුට් 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 A, B නම් ඒ කියන්නේ A B දෙක නම් අවුට්පුට් සමානයි A B කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ A B කියලා ඉන්පුට් දෙකක් මෙන්න මේ O ගේට් එකෙන් එළියට ආපුවාම මේ අවුට්පුට් එක A ධන B වෙනවා. හරි. හරි. ඕකත් දාගෙන අත උස්සන්න. හරි. ළමයි ඊට පස්සේ විනාඩි 10කින් ඉඳලා ගන්න 55ට එන්න 8:55ට එන්න. නෑ ඉන්ටර්වල් එකක් ඕනේ නැහැ. අපි මේ 9ට ඉවර කරමු. මේ මොකද 9:00ට පටන් ගන්න තියෙනවා 2026 ක්ලාස් එක. හරි. හරි. 9:00. හරිනේ. හරි. තව ගේට් එකක් තියෙන ළමයි එක්සෝ ගේට් එක කියලා. එක්සෝ ගේට් එක. හරි දාමන කමන්නේ. හරි. එක්සෝ ගේට් එකේ ඩයග්‍රෑම් එක ගන්නේ මේ විදිහට. හරි. අ, හරි. එක්සෝ ගේට් එක. අන්න ඩයග්‍රෑම් එක. කැතයි වගේ නේද?
හරි. 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 ඉන්පුට් අන්න මේක ඉන්පුට් දෙකයි තියෙන්නේ. හරි. A B කියලා ඉන්පුට් දෙකක් තියෙනවා. හරි. 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 ඉන්පුට් දෙකක් තියෙනවා A B කියලා. ඉන්පුට් දෙකක් තියෙනවා A B කියලා. හරි. බලමු. A බිඳුව වෙලා මට A බිඳුව වෙලා B බිඳුව වෙනවා. හරි. එතකොට මේ ආ ආ, එක්සෝ ගේට් එකේ තර්කය මොකද්ද? එක්සෝ ගේට් එකේ තර්කය මොකද්ද? ආදාන ලියනු නෑ ලියන්න ඔයාලා මුකුත් දීලා නෑනේ. හරි. හරි මතක තියාගන්න මම කියන්නම් ලියන්න ඕනි තැන. හරි. ආදාන දෙකක් නම් තියෙන්නේ. හරි. එක්සෝ ගේට් එකට එක්සෝ ගේට් එකට ආදාන තුනක් තියෙන අවස්ථාවක් තියෙනවා. හරි. තුනක් හතරක් තියෙන අවස්ථාවක් තියෙනවා. හරි. ඒතකොට එක්සෝ ගේට් එකට ආදාන දෙකක් පමණක් නම් සෙට් කරලා තියෙන්නේ. දැන් මේකේ දෙකක් විතරයිනේ සෙට් කරලා තියෙන්නේ. ඔව් ගිම්බාන හරි. හරි. එතකොට මේ ඉන්පුට් දෙකම අසමාන නම් අවුට්පුට් එක එක වෙනවා. ඉන්පුට් දෙකම අසමාන නම් ඉන්පුට් දෙකම අසමාන නම් අවුට්පුට් එක එක වෙනවා බලන්න. මං A බිඳුව B බිඳුව කියලා දානවා. A බිඳුව B බිඳුව. අන්න ඉන්පුට් සමානයි. එහෙනම් අවුට්පුට් එක බිඳුව වෙනවා. අයි මේකේ අවුට්පුට් එක එක වෙන්නේ මොකද්ද? කොහොමද? අවුට්පුට් එක එක වෙන්නේ කොහොමද? ඉන්පුට් දෙක අසමාන වුණොත්. හරිද? හරි. එතකොට කොහොම වෙන්නේ? හරි. හරි. A බිඳුව වෙලා B එක වෙනවා. A බිඳුව වෙලා B එක වෙනවා. හරිද? A බිඳුව වෙලා B එක වෙනවා. එහෙනම් අවුට්පුට් එක මොකද්ද සිද්මි? සිද්මි කියන්නේ අවුට්පුට් එක මොකද්ද කියන්නේ? එක. හොඳයි. ඇයි? ඉන්පුට් අසමානයි. හරි. A එක වෙලා B බිඳුව වෙනවා. අවුට්පුට් දාන්න. අවුට්පුට් එක එක වෙනවා. හරි. හරි. දැන් බලන්න. ඉන්පුට් Aත් එක වෙනවා. Aත් එක වෙනවා Bත් එක වෙනවා. Aත් එක වෙනවා Bත් එක වෙනවා. Aත් එක වෙනවා Bත් එක වෙනවා. අන්න. අවුට්පුට් එක මොකද්ද? ලොජික් එක මොකද්ද? ආදාන අසමාන නම් ඒ කියන්නේ ඉන්පුට් දෙකක් තියෙන විට ආදාන අසමාන නම් ප්‍රතිදාන එක වෙනවා. දැන් මේක ආදාන සමානයි දෙකම. අවුට්පුට් මොනවාද මේකට? ප්‍රධාන හැම අන්න. ඕ අවුට්පුට් එක බිඳුවයි. ඇයි? ආදාන සමානයි. දෙකම එක එක වෙලා තියෙනවා. අන්න අවුට්පුට් එක බිඳුව වෙනවා. හරි. එතකොට මේක එක්ස්ප්‍රෙෂන් එක ලියන්නේ හරි. එක්ස්ප්‍රෙෂන් එක ලියන්නේ ඉන්පුට් ටික A නම් ඉන්පුට් A, B නම් අවුට්පුට් මොකද වෙන්නේ? A XOB වෙනවා. හරි මේක දාලා අත උස්සන්න. මේක දාලා අත උස්සන්න.
හරි. අපිට 9:00ට ළමයි මේ තියරි 26 තියරි ක්ලාස් එක පටන් ගන්න තියෙනවා. ඒක නිසා දැන් අපි මෙතනින් ක්ලාස් එක නවත්තන්න සිද්ධ වෙනවා ළමයි. හරි. ওই ටික පොඩ්ඩක් බලන්න ඉන්න. ඊළඟ දවසේ අපි ටිකක් වැඩිපුර කතා කරමු. හරි. හරි. ලයිට් ළමයි එනම් මේ ප්‍රශ්න නැත්තම් යන්න පුළුවන්. හරි. 9:00ට එන්න හැමදෙන්නම. ගුඩ් නයිට් කියන්නේ අපි පස්සේ ගෙන් ගුඩ් නයිට්. Bye, Gimana.